ආයිබෝවන් මිස්ටර් මාකට් සිලෝන් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද දඹුල්ලේ රටකජු තිබ්බනම් ගොඩම තමයි. ඇයි එහෙම කිව්වේ කියලා බලන්න අපේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳී සිටින්න. එතකොට ඇයි එහෙම කිව්වේ කියලා බලා ගන්න පුළුවන්. අද 2025 මැයි 23 සිකුරාදා දිනයක් බලමු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ සියලු මෙලොවුළු වර්ග පළතුරු වර්ග ධාන්‍ය වර්ග පලා වර්ග අල වර්ග ඇතුළු සියලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල ගණන් අද දිනේදී කොහොමද වාර්තා වුනේ කියලා විශේෂයෙන්ම දෙයක් මතක් කරන්න ඕනේ ඔබට අපගේ YouTube නාලිකාවේ පසුගිය වීඩියෝ හරහා වර්ෂයකට වැඩි කාලයක එළවලු මිල ගණන් පසුගිය එළවලු මිල ඉතාමත් ලේසියෙන් බලා ගන්න පුළුවන් කියලා මතක් කරන ගමන් එහෙම බලන්න නම් අපේ YouTube නාලිකාවේ playlist එකට ඇවිල්ලා ඒකේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කියන එක බලන්න. එතකොට දඹුල්ලේ සියලුම එළවලු මිල ගණන් පසුගිය මිල ගණන් ඉතාමත් ලේසියෙන් ඔබට බලා ගන්න පුළුවන් කියලා මතක් කරන ගමන් තාම අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වීඩියෝ එක හොඳයි නම් වටිනවා නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා comment එකකුත් දාන්න අමතක කරන්නම එපා. හරි බලමු අද දිනේදී කොහොමද දඹුල්ලේ එළවලු මිල ගණන් ටික වාර්තා වෙලා තියෙන්නේ කියලා. අද මුලින්ම ගෝවා කිලෝ එක රුපියල් 280 300 අතර මිලක් තමයි දඹුල්ලේදී වාර්තා වුනේ. මල් ගෝවා රුපියල් 440 450 අතර මිලක් වාර්තා වෙනවා. තාම like එකක් දැම්මේ නැද්ද? අනිවාර්යයෙන්ම like එකක් දාලා comment එකකුත් දාන්න. ඒක තමයි මට කරන්න පුළුවන් ලොකුම ලොකු උදව්ව ඔබට. ඒ වගේම අද දවසේදී මීළඟට බොන්චි රුපියල් 200 300 අතර මිලක් තමයි වාර්තා වුනේ. ලීස් කිලෝ එක රුපියල් 200 210ක් දක්වා මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙනවා. අද දිනේදී කැරට් රුපියල් 600ත් 620ක් දක්වා මිල ගණන් අඩු වුණා. ඒ වගේම අද දිනේදී කොළ බීට් කිලෝ එක රුපියල් 470ත් 370ත් 400ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. කඩ් බීට් රුපියල් 300ත් 450ත් අතර මිල ගණන් වලට ආල වෙද්දී අද දිනේදී තක්කාලි කිලෝ එකක් රුපියල් 450ත් 500ත් අතර මිලක්මයි පැවතුනේ. ඒ වගේම රාබු රුපියල් 40ත් 50ත් අතර මිල ගණන් වලට තමයි අද දින අලෙවි වෙලා තියෙන්නේ. නෝකොල් කිලෝ එක රුපියල් 350ත් 380ත් අතර මිලක් වාර්තා වෙද්දී අද කැකිරි රුපියල් 60ත් 70ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම පිපිඤ්ඤා රුපියල් 30ත් 40ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. අද දිනේදී ලංකා අර්ථාපල් රුපියල් 150 250ත් අතර මිල ගණන් දක්වා අලෙවි වෙද්දී ආනයන අර්ථාපල් කිලෝ එක රුපියල් 175ත් 180ත් අතර මිල ගණන් වලට තමයි අලෙවි වුනේ. වැටකොළු කිලෝ එක තොග මිල රුපියල් 145ත් 150ත් අතර මිලක් තමයි පැවතුනේ. ඒ වගේම බණ්ඩක්කා රුපියල් 150ත් 155ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. පතෝල කිලෝ එක රුපියල් 180ත් 200ත් අතර මිලක් වාර්තා වෙද්දී අද කරවිල රුපියල් 410ත් 420ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. රුපියල් 600ත් 650ත් අතර මිල ගණන් වලට තුඹ කරවිල කිලෝ එක තොග මිල සදාන වෙනකොට වට්ටක්කා රුපියල් 120ත් 130ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම බටාන මිල රුපියල් 200ත් 230ත් අතර මිලක් තමයි පැවතුනේ. අද දිනේදී වම්බට්ටු රුපියල් 350ත් 400ත් අතර මිලක් පැවතෙද්දී අද දවසේදී තිබ්බටු කිලෝ එක රුපියල් 300ත් 320ත් අතර මිලක් තමයි දඹුල්ලේ පැවතුනේ. ඒ වගේම එළවටු කිලෝ එක රුපියල් 300ත් 320ත් අතර මිලක් අද දිනේදී වාර්තා වෙලා තියෙනවා. බෝල බටු රුපියල් 220ත් 230ත් අතර මිලක් අද දිනේදී වාර්තා වෙනකොට අද දඹල මිල රුපියල් 240ත් 250ක් විදිහට තමයි දඹුල්ලේ සටහන් වුනේ. ඒ වගේම මෑකරා රුපියල් 80ත් 150ත් අතර මිල ගණන් වලට අලෙවි වෙනවා. ඒ වගේම අද දිනේදී මුරුංගා රුපියල් 500ත් 600ත් අතර මිලක් තමයි දඹුල්ලේ සටහන් වුනේ. අද දිනේදී අලු කෙසෙල් කිලෝ එක තොග මිල රුපියල් 50ත් 70ක් විදිහට වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම රුපියල් 70ත් 80ත් අතර මිල ගණන් වලට අද දිනේදී කෙසෙල් මුව කිලෝ එක තොග මිල සඳහන් වෙනකොට රුපියල් 250ත් 260ත් අතර මිලක් තමයි ඇඹරැල්ල වලින් වාර්තා වුනේ. ඒ වගේම චව් කිලෝ එක රුපියල් 60ත් 70ත් අතර මිල ගණන් වලට අලෙවි වෙද්දී අද දිනේදී දෙහි කිලෝ එක රුපියල් 250ත් 280ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. මාළු මිරිස් රුපියල් 720ත් 730ක් දක්වා මිල ගණන් වලට අද දිනේදී අලෙවි වෙද්දී අම්මිරිස් කිලෝ එක රුපියල් 180ත් 250ත් අතර මිලක් තමයි වාර්තා වුනේ. ඒ වගේම වියලි මිරිස් මිලක් නම් අද දිනේදී වාර්තා වෙලා තිබෙන්නේ නැහැ. අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ණය මිරිස් කිලෝ එක රුපියල් 550ත් 600ත් අතර මිලක් වාර්තා වෙද්දී අද පොලොස් රුපියල් 60ත් 80ත් අතර මිලක් වගේම අද දිනේදී නම් සුදු ලුණු මිලක් වාර්තා වුණ නැතත් ආනයනිකා ලංකා රතු ලුණු මිල ගණන අද දවසේදී අලෙවි රුපියල් 150 300ත් අතර මිල ගණන්. ඒ වගේම ආනයනික ලොකු ලුණු කිලෝ එක රුපියල් 90ත් 95ත් අතර මිල ගණන් වලට අද දඹුල්ලේ අලෙවි වෙනවා. තාමත් අපේ මේ වීඩියෝ එකට like එකක් දෙන්න නැද්ද? අනිවාර්යයෙන්ම like එකක් දාලා comment එකක් දාන්න.
ඔබට අපිට කරන්න පුළුවන් ලොකුම ලොකු උදව්ව ඒක තමයි අපි මීළඟට බලමු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අල වර්ගවල මිල ගණන් කොහොමද අද දිනේදී වාර්තා වෙලා තියෙන්නේ කියලා. නෙළු මල මිලක් වාර්තා වුණ නැතත් අද දිනේදී කොහිලාල මිල රුපියල් 100ත් 120ක් විදියට වාර්තා වෙද්දී අද දවසේදී කිරියාල කිලෝ එක රුපියල් 220ත් 230ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම මඤ්ඤොක්කා රුපියල් 65ත් 80ක් අතර මිල ගණන් වලට අල වෙද්දී බතල කිලෝ එක තොග මිල සදාන රුපියල් 100ත් 140ත් අතර මිලක්. ඒ වගේම අද දවසේදී ඉන්නල මිලක් සඳහන් උනේ නැතත් ඉඟුරු මිල අද තරමක් අඩු වෙලා තියෙනවා රුපියල් 1500ත් 1600ත් අතර මිලක් තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම කහ රුපියල් 180 දක්වා අඩු වුණා රුපියල් 180ත් 200ත් අතර මිලක් තමයි අද දිනේදී වාර්තා වුනේ. අපි ඊළඟට බලමු පලා වර්ගවල මිල ගණන් කොහොමද අද දවසේදී දඹුල්ලේ වාර්තා වුනේ කියලා. ලුණු කොළ මිලක් අද දිනේ සඳහන් වුණ නැතත් මුකුණන මිල අද දිනේදී දඹුල්ලේ සටහන් උනේ රුපියල් 25ත් 30ත් අතර මිල ගණන්. ඒ වගේම සලාද රුපියල් 350ත් 400ත් අතර මිල දක්වා අද දිනේදී ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊට සාපේක්ෂව කරපිංචා රුපියල් 80ත් 90ත් අතර මිලක් තමයි අද දින වාර්තා වුනේ. ඒ වගේම අතුගෝවා මිල රුපියල් 150ත් 200ත් අතර මිලක් වාර්තා වෙනකොට අද නිවිති රුපියල් 50ත් 60ත් අතර මිලක් තමයි දඹුල්ලේ වාර්තා වෙන්නේ. ඒ වගේම කම්කුන් රුපියල් 30ත් 40ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දවසේදී අපි ඊළඟට බලමු ධාන්‍ය වර්ගවල මිල ගණන් කොහොමද දඹුල්ලේ වාර්තා වෙලා තියෙන්නේ කියලා. මුලින්ම බඩේරුම්ගට රුපියල් 120ත් 130ත් අතර මිලක් වාර්තා වෙනවා. ඒ වගේම සොයා බෝංචි මිලක් අද දවසේදී වාර්තා වුණා. අපි ඊළඟට බලමු දඹුල්ලේ සියඹලා මිල රුපියල් 540ත් 550ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. ඒ වගේම තල රුපියල් 400ත් 420ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම අද දවසේදී මුං ඇට කිලෝ 1 තොග මිල නම් වාර්තා වෙලා තිබ්බේ නැහැ. ඒ වගේම අද දවසේදී කව්පි රුපියල් 440ත් 450ක් විදිහට මිල ගණන් සටහන් වෙනකොට කුරක්කන් කඩල මිල ගණන් අද දිනේ වාර්තා වුණා. අද රටකජු මිල බොහෝ කාලයකට පස්සේ මෙච්චර මිලක් වාර්තා වුණාමයි. ඒ රුපියල් 600ත් 650ත් අතර මිලක් තමයි රටකජු වලින් අද දිනේදී වාර්තා වුණ මිල ගණන්. අපි ඊළඟට බලමු පළතුරු මිල ගණන් වල කොහොමද අද දවසේදී වාර්තා වන්නේ කියලා. සීනි කෙසෙල් රුපියල් 30ත් 50ත් අතර මිලක් තමයි වාර්තා වුණේ. කෙසෙල් මිල මේ දවස්වල අඩුයි. ඇඹුල් කෙසෙල් රුපියල් 40ත් 50ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දිනේදී කෝලි කුට්ටු රුපියල් 100ත් 130ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ඇන්බන් කිලෝ එකක් රුපියල් 100ත් 150ත් අතර මිලක් තමයි දඹුල්ලේදී වාර්තා වුණේ. රතබලා කෙසෙල් රුපියල් 270ත් 280ත් අතර මිලක් වාර්තා වෙනකොට පෙර රුපියල් 300ත් 400ත් අතර මිලක් තමයි දඹුල්ලේදී සටහන් වුණේ. ඒ වගේම පැපල් කිලෝ එක රුපියල් 30ත් 50ත් අතර මිල ගණන් තමයි වාර්තා වෙන්නේ. කොමඩු රුපියල් 70ත් 80ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දවසේදී අන්නාසි කිලෝ එක රුපියල් 200ත් 210ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මාළුවඹ කිලෝ එක රුපියල් 50ත් 120ත් අතර මිලක් වාර්තා වෙනකොට අද දිනේදී කාතකොළඹ රුපියල් 180ත් 200ත් අතර මිලක් තමයි දඹුල්ලේ සටහන් වුණේ. ඒ වගේම අල්පොන්සු මිල ඉතාමත් ඉහළට ගිහිල්ලා රුපියල් 1100ත් 1600ත් අතර මිලක් වාර්තා වෙනකොට පැෂන් රුපියල් 250ත් 260ත් අතර මිලක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ආලිපේර රුපියල් 100ත් 220ත් අතර මිලක් තමයි අද දින වාර්තා වුණේ. අද දවසේදී කටුවනෝද කිලෝ එක තොග මිල රුපියල් 240ත් 250ක් විදිහට වාර්තා වෙද්දී නෙල්ලි මිලක් අද දිනේදී වාර්තා වුණා. ඒ වගේම අද දවසේදී දියුල් මිලකුත් දඹුල්ලෙන් වාර්තා වුණා. අපි ඊළඟට බලමු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෙලි මිල රුපියල් 80ත් 120ක් විදිහට වාර්තා වෙද්දී අද තැඹිලි ගෙඩියක තොග මිල රුපියල් 100ත් 140ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ වගේම පොල් ගෙඩියක තොග මිලත් අද දවසේදී රුපියල් 160ත් 165ක් විදිහට තමයි දඹුල්ලේ සටහන් වුනේ. දිගටම අපිත් එක්ක රැඳී සිටින ඊළඟට පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණනුත් බලන්න. අදට සමු ගන්නන් ඔබ සැමට සුබම සුබ දවසක්.